ආයුබෝවන් එකතු වෙලා SW Gadgets සමගින් අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන DOL ස්ටාර්ටර් එක කන්ට්‍රෝල් පරිපථය සකස් කරන ආකාරය පිළිබඳ තමයි. මුලින්ම කියන අපගේ YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා. මුලින්ම කියන DOL ස්ටාර්ටර් එක ගැන අවශ්‍ය වන උපකරණ ටික ගත්තොත් ප්‍රධාන වශයෙන් contactor එකක් අවශ්‍ය වෙනවා. ඒකට පරිපථයට අදාළ වන ඇම්පියර් එක සහ වෝල්ටේජ් එකට අනුව එක තෝරා ගැනීම සිදු කරනවා. ඊට අමතරව ගත්තාම ඕවර්ලෝඩ් එක අවශ්‍ය නැහැ. ඒකත් තමන්ගේ පරිපථයට අවශ්‍ය වන ඇම්පියර් ප්‍රමාණය අනුව එක තෝරා ගැනීම සිදු කළ යුතුයි. ඊට අමතරව ගත්තාම කන්ට්‍රෝල් පරිපථයේ ආරක්ෂාව සඳහා MCB එකක් භාවිතා කරනවා. මම මේකට දැනට ගත්තේ C6 ඇම්පියර් 6ක බේකර් ගත්තා යම යොදාගෙන. ඊට අමතරව ගත්තාම පුෂ් බටන් දෙකක් අවශ්‍ය වෙනවා. එක පුෂ් බටන් එකක් තමයි normally open push බටන් එකක්. අනිත් එක තමයි normally close push බටන් එකක් අවශ්‍ය වෙනවා. හොඳයි අපි දැන් මුලින්ම බලමු මේකට වයර් සම්බන්ධ කරලා DOL ස්ටාර්ටර් ඒ කන්ට්‍රෝල් පරිපථය සකස් කරලා මේ ක්‍රියාත්මක කරන ආකාරය තමයි මේ වීඩියෝ කරා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. හොඳයි අපි දැන් මුලින්ම මේකට වයර් සම්බන්ධ කරලා ක්‍රියාත්මක කරන ආකාරය තමයි ඉදිරිපත් කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. දැන් DOL සර්කිට් එකේ කන්ට්‍රෝල් පරිපථය සකස් කරලා තියෙන්නේ. අපිට මම පැහැදිලි කරලා දෙන්නම් කන්ට්‍රෝල් පරිපථය සකස් කරපු ආකාරය. මුලින්ම ගත්තාම MCB එකක් කරා තමයි පේස් වයර් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට අමතරව පේස් එක මුලින්ම යනවා අපි කන්ටැක්ටරේ ඕල් අවුට් පොයින්ට් එකක් තියෙන 95 96 කියලා ඕල් අවුට් පොයින්ට් එක. එහෙනම් මුලින්ම යනවා 95 අග්‍රයට තමයි කෙලින්ම පේස් එක සම්බන්ධ. ඊට අමතරව 96න් අවුට් වෙලා මුලින් පේස් වයර් එක කෙලින්ම සම්බන්ධ වෙනවා. normally close push button එක රතු පැහැදින් දක්වා තියෙන normally close push button එකේ එක අග්‍රයකට. ඊට පස්සේ අනිත් අග්‍රය සම්බන්ධ වෙනවා contactor 13ට. 13 කියන්නේ normally open contact point එකට. ඊට අමතරව ඊළඟට normally open push button එක සම්බන්ධ වෙනවා 13 අග්‍රයට සහ 14 කියන අග්‍ර දෙකට සමාන්තරව සම්බන්ධ වෙනවා. ඒක කොළ පැහැයෙන් දක්වා තියෙන. එකෙන් තමයි contactor self holding ක්‍රියාවලිය සිදු වෙන්නේ. ඊට අමතරව ගත්තාම මෙන්න මේ 14 අග්‍රයෙන් කෙලින්ම වයර් එකක් සම්බන්ධ වෙලා තියෙන කොයිල් එක. කොයිල් එක කියන්නේ A2 එකට. A2 එකට තමයි සම්බන්ධතාවය ලබා දෙන්නේ. ඒ පුෂ් බටන් ඔන් කරාට පස්සේ කොයිල් සප්ලයි එකට කෙලින්ම ධාරාව ගමන් කරලා කන්ටැක්ටරේ ක්‍රියාත්මක. ඊට අමතරව ගත්තාම A1 වලට නිව්ට්‍රල් සම්බන්ධතාවය ලබා දෙන්නේ. මොකද මේක 230 ක්‍රියාත්මක වෙන කන්ටැක්ටරයක් නිසා. ඊට අමතරව ගත්තාම මේ පරිපථය වාට නිවැරදිව ක්‍රියාත්මක කරන ආකාරය පෙන්වීම තමයි මේ අවස්ථාවේදී වෝල්ට් 230ක බල්බ් එකක ධාරාවක් ලබා හඳා බල්බ් එකක් ක්‍රියාත්මක කිරීම සඳහා මුලින්ම බේස් සහ නිව්ට්‍රල් වයරේ කන්ටැක්ටරේ L1 සහ L2 වලට සම්බන්ධ කරලා ඊට අමතරව මේකේ අවුට් එක සඳහා ඒත් ඒ ආකාරයට L1 සහ L2 කියන අග්‍ර එකෙන් නිව්ට්‍රල් බේස් ලබා දීලා තියෙන මේ ක්‍රියාත්මක කිරීම සඳහා තමයි මම මුලින් මේක ක්‍රියාත්මක කරලා පෙන්නන්න මේක පුෂ් බටන් වැඩ කරන ආකාරය. මුලින්ම ගත්තාම මේක තමයි normally open contact push button. මේක on කරලා බලමු මුලින්ම. දැන් අපිට පැහැදිලිව පේනවාද contactor එක on වුණා. ඒක තමයි සාමාන්‍ය DOL circuit එකේ control පරිපථය. සහ මේක දැන් power පරිපථයත් මම ඔබට ඉදිරිපත් කරලා තියෙන කෙලින්ම බල්බ් එකක් ක්‍රියාත්මක කරන ආකාරය අපිට මෙතනින් ඕෆ් කිරීම සිදු කරනවා. අපිට දැන් පැහැදිලි වෙන්නේ නැති DOL circuit එකේ control පරිපථය ක්‍රියාත්මක කරන ඉතාම සරලව පහසුවෙන් ඉගෙන ගැනීම හැකියාව දෙන අපි නැවතත් මේක on කරා මෙන්න මේ ආකාරයට. මේ ආකාරයට on කරා normally close button එක රතු පැහැයෙන් තියෙනින් off කරා. මම හිතන්නේ ඔබටත් DOL ස්ටාර්ටරේ control පරිපථය ක්‍රියාත්මක කරන ආකාරය සහ ඒකට වයර් සම්බන්ධ කරන ආකාරය ඔබට පැහැදිලි නැතයි විශ්වාස කරන මම හිතන මේ වීඩියෝ එක සම්බන්ධව ඔබට කිසියම් හෝ ගැටලුවක් තියෙනනම් අපිට පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. නැත්නම් වෙනත් අදහසක් තියෙනනම් ඒත් අපිට පල්ලෙහෙන් ඉදිරිපත් කරන වෙනත් අදහස් ඔබටත් ඇති. එහෙනම් රැඳී සිටියාට බොහොම ස්තුතියි. ඔබටත් මෙවැනි වීඩියෝ නැරඹීමට අවශ්‍ය නම් අපගේ YouTube නාලිකාවට subscribe කරන්න. එහෙනම් බොහොම ස්තුතියි. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. Thank you very much for watching my video, and please share and subscribe. See you again in the next video.